ඔන්න එකමත් එක කාලෙක ලස්සන ලොකු වනාන්තරයක් තිබුණා. මේ කැලේ ගොඩක් සත්තු හිටියා. ඒ අතරින් හැමෝම ආදරය කරපු කෙනෙක් තමයි චූටි මුවා. චූටි මුවාට හරීම වේගයෙන් දුවන්න පුළුවන්. එයා හරි ලස්සන කෙනෙක්. හැබැයි එයාට පොඩි අහංකාරකමකුත් තිබුණා. දවසක් චූටි මුවා කැලේ මැද ඉන්නකොට එයාට හම්බ වුණා ඉබ්බෙක්. ඉබ්බා හිමින් යනවා දැකලා මුවා hina වුණා. අනේ ඉබ්බෝ ඔයා යන හැටි මම වගේ දුවන්න බැරි ඔයා මොකටද මේ කැලේ ඉන්නේ? එන්න එහෙම කියලා මුවා විහිළු කළා. ඉබ්බා මුකුත් නොකිය hina වෙලා යන්න ගියා. මුවා එතනින් දුවලා ගිහිල්ලා වඳුරු යාළුවන්ට, කෑඳැත්තොන්ට, හාපැටවුන්ට තමන්ගේ වේගය ගැන ලොකුකම් කිව්වා. මට ඕනම කරදරයකින් බේරිලා දුවන්න පුළුවන්. මුවා හැමෝටම ඇහෙන්න කිව්වා. ඔන්න එක දවසක් කැලේට දඩයක්කාරයෙක් ආවා. දඩයක්කාරයා මුවාව අල්ලගන්න ලොකු දැලක් කෙලලා තිබුණා. චූටි මුවා තමන්ගේ වේගය ගැන හිතා උජාරුවෙන් දුවනකොට එකපාරටම මේ දැලට අහු වුණා. මුවා කොච්චර දඟලලත් කොච්චර හයියෙන් දුවන්න හැදුවත් දැලෙන් ගැලවෙන්න බැරි වුණා. මුවා බය වෙලා කෑ ගැහුවා. අනේ මාව බේරගන්නෝ මාව බේරගන්නෝ. මේ සද්දේ ඇහිලා මුලින්ම ආවේ අර මුවා විහිළු කරපු ඉබ්බා. ඉබ්බා දැක්කා මුවා අමාරුවේ වැටිලා ඉන්නවා. ඊට පස්සේ ඉබ්බා ඉක්මනට මීයාට කතා කළා. මීයා ඇවිත් තමන්ගේ දියුණු දත් වලින් දැල හපලා කපලා දැම්මා. වඳුරු යාළුවෝ ගස් උඩ ඉඳන් දඩයක්කාරයා එනවද කියලා බැලුවා. දඩයක්කාරයා එන්න කලින් මීයා දැල කපලා ඉවර කළා. මුවා නිදහස් වුණා. මුවාට තමන් කරපු වැරද්ද තේරුණා. එයා තමන්ගේ යාළුවන්ට ස්තුති කළා. අපිට කොච්චර දක්ෂකම් තිබුණත් අහංකාර වෙන්න හොඳ නෑ කියලා මුවා තේරුම් ගත්තා. ඉතින් මේ මුවපැටියා එදා ඉඳන් හැමෝම එක්ක සහයෝගයෙන් සතුටින් ජීවත් වුණා. යාළුවනේ මාව සබ්ස්ක්‍රයිබ් කරන්න